Hello, welcome back to my YouTube channel. ඉතින් කාලෙකට පස්සේ ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න ආවා. හැබැයි අද vlog එක කලින් වගේ day vlogs නෙමෙයි. අද පුංචි beauty tip එකක් තමයි මම ඔයාලත් එක්ක share කරගන්නේ. මම හිතනවා මම කියන දේ පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. කොහේ හරි alarm එකක් වදිනවා. anyway, මම හිතනවා මම කියන දේ පැහැදිලිව ඇහෙනවා ඇති කියලා. එහෙනම් අපි බලමු අද vlog එකේ මොකද වෙන්නේ කියලා. අද මම ෂෙයා කරගන්නේ පොඩි beauty tip එකක් නේ. කියන්නේ මම සාමාන්‍යයෙන් ගොඩාක් අවුවට යන කෙනෙක්. මම shop එකේ නැත්නම් මම shop එකට බඩු හොයන්න අනිවාර්යෙන් අවුවේ ඇවිදින කෙනෙක්. ඉතින් ඒක හින්දා සාමාන්‍යයෙන් අවුවට ගිහිල්ලා ආවට පස්සේ අපේ ස්කින් එක අවුවට පිච්චෙනවා, ටිකක් ග්ලෝ එකෙන් අඩු වෙනවා. ඉතින් ඒකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක් තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක ඔයාලට ගෙදර ඔයාලගේ ළඟ තියෙන පුංචි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම ස්වභාවික දෙයක් තමයි මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න යන්නේ. එහෙනම් බලමු මේ මොකක්ද කියලා. කලින් මම ඔයාලත් එක්ක මේ වගේ එකම එක vlog එකක් මම හිතන්නේ කඩල පිටි පැක් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේ ඒ වගේ ෂෙයා කරගන්න දෙවෙනි එක. ඉතින් මේක ගොඩක් කට්ටිය දන්නවා. මේක කොෆි පැක් එක කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. කොෆි ස්ක්‍රබ් එක එහෙම නැත්නම් කොෆි පැක් එක. ඉතින් මේකට ඕනේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ කෝපි. එහෙනම් බලමු කොහොමද මේ පැක් එක හදාගන්නේ, මොනවාද ඒකට ඕනේ වෙන්නේ කියලා. මේක හදන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දැන් මගේ ළඟ තියෙනවා. ඉතින් මේකේ පළවෙනිම මූලිකම ඕනි කරන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කෝපි. ඉතින් ඒකේ කිසිම බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඔයා පාවිච්චි කරන මොනවා හරි කෝපි කුඩු මේකට ඇඩ් කරගන්න. ඉතින් මෙතන තියෙනවා කෝපි. ඊට අමතරව මෙතන තියෙනවා සීනි. ඉතින් සීනි වෙනුවට ඔයාලට ඔප්ෂන් එකක් දෙන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියනවා සීනි අර අපේ ස්කින් එකේ ගෑවම අපි ඒක ස්ක්‍රබ් කරද්දී ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්, හීරෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙනුවට ඔයාලට පුළුවන් මේකට මී පැණි යූස් කරන්න. අද මගේ ළඟ මී පැණි නැති නිසා මම මී පැණි වෙනුවට සීනි පාවිච්චි කරනවා. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකත් එක්ක විතරක් සමහරව පාවිච්චි කරනවා. වතුර චුට්ටක් දාලා මේක පැක් එකක් වගේ මික්ස් කරගෙන හදා ගන්නවා. එහෙම නැත්නම් ඔයාලයි වත්තේ ගෙදර තියෙනවා නම් ඔයාලට හොයාගන්න ස්වභාවික කොමාරිකා. ඒකේ ජෙල් එක අරගෙන මේකට දාලා මික්ස් කරලා පැක් එක හදා ගන්නවා. අද මම ගන්නේ ස්වභාවික කොමාරිකා ජෙල් නෙමෙයි. මම ගෙදර පාවිච්චි කරන මගේ කොමාරිකා ජෙල් එක ෂැලෝ බ්‍රෑන්ඩ් එකේ ඇලෝවෙරා එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේකෙන් ටිකක් දාගෙන මේක මික්ස් කරලා පැක් එක හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක කරගමු දැන්. මේ විදිහට හොඳට කොමාරිකා ජෙල් දාලා සමහර මේකට කොමාරිකා ජෙල් වෙනුවට අවා පාවිච්චි කරන බොඩි වොෂ් එකක් හරි එහෙම නැත්නම් අවා පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් හරි අන්න ඒකෙන චුට්ටක් දාලා මේ විදිහට පැක් එක හදාගන්න. ඉතින් හරිම ලේසි, හරිම චූටි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි මේකට ඕනේ වෙන්නේ. ඉතින් මේ ටික මේ විදිහට ඔයාලට හොඳට පැක් එක හදාගන්න තමයි තියෙන්නේ. තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරලා. ඉතින් මම මේ වෙලාවේ ඉන්නේ අයියෝ හැලෙනවා. කමන්නේ. මම දැන් ඉන්නේ මූණ හොඳට වොෂ් කරගෙන. ඉතින් ඔයා පාවිච්චි කරන ෆේස් වොෂ් එකක් හරි මොනවා හරි පාවිච්චි කරලා මූණත් හොඳට වොෂ් කරගෙන එන්න. මේක මේ විදිහට හොඳට පැක් එකක් වෙනකන් මික්ස් කරගන්න. ඉතින් මේක මූණ විතරක් නෙමෙයි ඔයාලට මුළු බොඩි එකේම ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනනම් සතියට එක සැරයක් හරි එහෙම නැත්නම් තද අවුවේ ඉඳලා ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම් හරි ඒ වෙලාවට ඔයා try කරලා බලන්න. මම මේක දැන් මේ පාවිච්චි කරන දෙවනි දවස. ඒ කියන්නේ දැන් දවස් 6කට 5කට උඩදී මම මේක පාවිච්චි කරා. ඒත් අවුවේ ඉඳලා ඇවිල්ලා මේක මම ගාගෙන එන්නම්. මට මේම බලන්න අමාරුයි. හරි මම මුළු මූණටම ඒක හොඳට ඇප්ලයි කරගත්තා. දැන් මම අත් දෙකේ කකුල් දෙකේටත් ඇප්ලයි කරගන්නවා. ඉතින් මේක වේලෙන්න විනාඩි 20ක් ඔයා මේක වේලෙන්න තියලා ඊට පස්සේ normal water වලින් wash කරලා අරින්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හොඳට ඒක මූණේ හැමතැනටම ඇප්ලයි කරගන්න. එහෙනම් විනාඩි 20කින් wash කරලා බලමු.
දැම් මගේ පැක් එක හොඳටම ඩ්‍රයි වෙලා තියෙන්නේ. මම අත් දෙකෙත් මොන බොඩි එකේ මේක ඇප්ලයි කරගත්තා. දැන් අපි මේක ටක් ගාලා වොෂ් කරමු. මේක වොෂ් කරන අතරේ මම චුට්ටක් ස්ක්‍රබ් කර කර තමයි වොෂ් කරන්නේ. එහෙනම් අපි වොෂ් කරගෙන එමු. මම දැන් මූණ හොඳට වොෂ් කරගත්තා. මූණ චුට්ටක් විතර ස්ක්‍රබ් කරලා ඊට පස්සේ මම ඒ පැක් එක ඔක්කොම අයින් කරගත්තා. මූණ මාර විදිහට සොෆ්ට්. ඔයාලට පේනවද දන්නේ චූටි හරි ග්ලෝ එකක් තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි, ඒක ඇත්තක්. දැන් අපි හොඳට මූණ පිහදගමු. මූණ පිහද ගනිද්දිත් ඔයාලා ෆේස් ටවල් එකක් හරි එහෙම නැත්නම් ටිෂු එකක් හරි හොඳ පිරිසිදු දෙයකින් මූණ පිහද ගන්න. ඇත්තටම පොඩි ග්ලෝ එකක් තියෙනවා. ඔයාලත් try කරලා බලන්න. ඒක මම දැක්ක හොඳ ෆීඩ්බැක්ස් එහෙම තියෙනවා මේ ෆේස් ස්ක්‍රබ් එකට. මෙන්න මෙහෙම තමයි මූණ හොඳ හේදුවම තියෙන්නේ. ඒ කියන්නේ පැක් එක දාලා ඉවරනම මූණ පේන්නේ මේ විදිහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි vlog එක අන්තිමේදී ඉවර වෙන්නේ. අන්තිම වෙනකම් බලාගෙන හිටපාලා හැමෝටම thank you. vlog එකේ ඉවර වෙන කලින් මම ඔයාලට දෙයක් කියන්නම්. දැන් පැක් එක use කරාට පස්සේ මූණ හොඳට moisturize කරගන්න. use කරන මොනවා හරි කොමාරිකා ජෙල් එකක් හරි මොනවා හරි moisturizing cream එකක් හරි apply කරලා මම apply කරන්නේ කොමාරිකා ජෙල්. මම කලින් පෙන්නපු shallow brand එකේ එකමයි. එහෙනම් මම vlog එක මෙතනින් නවත්තනවා. අන්තිම වෙනකම් බලපු හැමෝටම thank you. තවත් vlog එකකින් ඉක්මනින් එනකම් හැමෝම පරිස්සමින් ඉන්න. bye.